තවදුරටත් දුකින් මිදීමට නොහැකි වූ අසරණ ගම්වැසියන් නැවත වරක් තීරණයක් ගත්හ. දුකටපත් වූ පිරිස 250 බැගින් කණ්ඩායම් දෙකකට වෙන්නේ. නමුත් එවරද විපතේ රේඛාව වෙනස් වුණේ නැත. එක් කණ්ඩායමකට සැපය හිමි විය, අනෙක් කණ්ඩායමට දුක උරුම විය. එවිට ගම්වැසියන් කරුණු විමසා සියල්ල සම්බන්ධ කර එක් තීරණයකට පැමිණියහ. ඔවුන්ගේ සැකය ලෝකතිස්ස හිමියන්ගේ පවුල වෙත යොමු විය. එම නිසා ලෝකතිස්ස පවුල එම ගම්මානයෙන් පිටමන් කරනු ලැබීය. මේ සිද්ධිය අසරණ මිනිසුන්ගේ අවිචාරාත්මක තීරණයක්ද නැත්නම් කර්මීය අභිරහසක්ද යන්න කාලය තීරණය කිරීමට නියමිතව තිබුණි. සිදු වූ සියලු අවාසනාවන්ගේ මූලය සොයමින් අවසානයේ එක් තීරණයකට පැමිණියහ. ලෝකතිස්ස හිමියන්ගේ මව නිසා මුළු ගමටම වූ සාපයට හේතුව ඇයගේ මව්කුස තුළ උපදින්නට සිටින දරුවා බව ඔවුන් තීරණය කළහ. එම තීරණයත් සමග මවගේ දෙමව්පියන්ද ඇයව අත්හැර දැමීය. ආරක්ෂාව, ආදරය සියල්ල ඇයට අහිමි විය. ජීවත් වීමට මගක් නැති වූ ඇය සිඟමනින් සිඟමනට ජීවනෝපාය සොයන්නට විය. නමුත් සිඟමන්වත් ඇයට නොලැබිණි. ඇය ගිය ප්‍රදේශවල මිනිසුන්ටද වගතුවක් නොවීය. සිඟා කන ස්ථානවලින් පවා ඇය පන්වා දමන ලදී. දුකෙන් දුකට වැටෙමින් උසට ආහාරක්වත් නැතුව ජීවත් වූ ඇයට අවසාන මොහොතේ දරුවා ලැබෙන දිනේ උදා විය. ඒ මොහොතේ මුළු පරිසරයම වෙනස් විය. වියලි පොළොවට වැස්ස ඇදහෙනු, අහස පැහැදිලි විය. නමුත් අවාසනාවක මහිම ඉපදුන මොහොතේවත් දරුවාට බීමට මවට කිරියරුණේ නැත. උස පුරවන්නට ඇයට ලැබුණේ අහකට විසි කරන කුණ වී යන දේවල් පමණකි. ජලය බීමට උත්සාහ කළද ඒවා බොර බවට පත්ව තිබුණි. මේ අසරණ මව සත් අවුරුද්දක් පුරා ලෝකතිස්ස දරුවා පෝෂණය කළේ අතිමහත් වූ දුකක්. අවසානයේ ඇයද ලෝකතිස්සව හැර යන්නට විය. මෙය අසරණතාවයේ කතාවක් පමණක් නොව මහත් අග්‍රභාවයට පාර කැපූ වේදනාත්මක ආරම්භයකි. තනි වූ ලෝකතිස්සයන් මන්මාවත් දිගේ ගෙයින් ගෙට ගොස් ආහාර සෙවීම සිදු කළහ. නමුත් ඔහුට කොහෙන්වත් කෑමට යමක්වත් දීමට යමක්වත් ලැබුණේ නැත. පාරවල් වල විසිකර ඇති ආහාර, කුණුණු කෑම, මිනිසුන්ගේ ශරීරයට ලබා නොගත් ආහාර ඔහුගේ කුසට ලබා දිය යුතුය. කර්මය හෝ පෙර සසරේ කළ කුසල කර්මය ඔහුට පරිසම් වීමට අවස්ථාව ලැබුණි. එක් දිනක් හිඟමනේ යන ලෝකතිස්සයන්ට අප ධර්ම සේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ මුණ ගැසුණි. ඒ මොහොතේ ලෝකතිස්ස දරුවා රැගෙන ගොස් මහණ උපසම්පදා කරන ලදී. මහණ වීමෙන් පසු පිණ්ඩපාතයේ වැඩියද කිසිම දිනක පාත්‍රයට ආහාර නොලැබුණි. ඒ ආහාර බෙදීමට එන මිනිසුන්ට පාත්‍රයේ පිරී තිබෙන බව දක්නට ලැබුණු නිසා එම ආහාර වෙනත් හිමිනමකගේ පාත්‍රයට බෙදීමට මිනිසුන්ට සිදුවිය. ලෝකතිස්සයන්ට කිසිම දිනක ප්‍රමාණවත් ආහාරයක් නොලැබුණි.
එහෙත් මෙම අපහසුතා සීමාවට නොගත් ලෝකතිස්සයන් දුක හොඳින් තේරුම් සිටි නිසා ඒ හේයින් බොම් වඩා මේ කෝර සසර කෙලවර කර ගැනීමට රහත් භාවය අත්පත් කර ගැනීමට උන්වහන්සේට හැකි විය. මේ වගේ කතා තව තවත් නැරඹීමට අපේ channel එක like කරන්න, share කරන්න, comment කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. නමුත් අවාසනාවක මහිම නම් රහත් භාවයට පත්වුවත් කළ කර්ම විපාකය පරිසන්දීමට සිදුවිය. ලෝකතිස්ස රහතන් වහන්සේට ප්‍රමාණවත් ආහාර කිසිදා ලැබුණේ නැත. ඒ හේතුවෙන් උන්වහන්සේගේ කය දුර්වල වී මරණාසන්න තත්ත්වයට පත් විය. එක් දිනක් අප ධර්ම සේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ ලෝකතිස්ස රහතන් වහන්සේ පිරිනිවන් පෑමට නියමිත බව දැනගත්හ. උන්වහන්සේ ලෝකතිස්ස හිමියන් වෙත වැඩම කර මෙසේ වදාළහ. ලෝකතිස්ස, ඔබ අද පින්නපාතයේ වඩින්න එපා. මම දානය රැගෙන එන්නම්. අපවත් වන දිනේවත් කුස පිරෙන්නට දානය වළඳා පිරිනිවන් පෑමට ලෝකතිස්ස හිමියන් තීරණය කරගෙන සිටියහ. එදින සැරියුත් මහරහතන් වහන්සේ මාලිගාවට පින්නපාතයේ වැඩම කළේ ප්‍රණීත ආහාරයක් ලෝකතිස්සයන්ට රැගෙන ඒමට බලාපොරොත්තු වෙන්නේ. නමුත් රජුගේ දැඩි ඉල්ලීම මත සැරියුත් හිමියන්ට මාලිගයේ දානය ගැනීමට සිදුවිය. උන්වහන්සේගේ ඉල්ලීම අනුව ලෝකතිස්ස මහරහතන් වහන්සේ වෙත ප්‍රණීත ආහාර සහිත දාන පාර්ශවයක් සකස් කරවන ලදී. එම දානය ගමේ කොල්ලෙකු අතට බාර දුන් ආරාමයේ කුටියක වැඩවසන ස්වාමීන් වහන්සේට මේ බාර දෙන්නේයි කියමින්ය. නමුත් ආරාමයේ කරා යන අතරමඟ ප්‍රණීත ආහාරයේ සුවඳට ආසාවී කොළුවා එයින් කොටසක් ආහාරයට ගත්තේ. ආරාමයේ පෙනෙන මානයේදී හාමුදුරුවන්ට හැමදාම මේ වගේ ආහාර ලැබෙනවනේ යයි සිතූ කොළුවා ඉතිරි ආහාරයටගෙන ඔහුගේ ගමන පිටත් වී එදිනත් ලෝකතිස්ස මහරහතන් වහන්සේට දාන වැළඳුණි. සවස් යාමයේ සැරියුත් මහරහතන් වහන්සේ ලෝකතිස්ස හිමියන් බැහැදැකීමට වැඩම කළහ. දවල් දානය වැළඳුවාය දැයි විමසූ විට එය නොලැබුණු බව දැනගත් සැරියුත් මහරහතන් වහන්සේ නැවත මාලිගයට වැඩම කොට සවස් යාමයේ ආහාර අනුභවයට නොසුදුසු හේයින් ගිලන්පස සඳහා විශේෂ චතුමදුරක් සූදානම් කරගෙන රැගෙන ආවහ. ලෝකතිස්ස හිමියන්ට එය වැළඳීමට දුන්නහොත් එයද ඔහුට වැළඳීමට හැකියාවක් නොවන බව තේරුම්ගත් සැරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේගේ අතේ තබාගෙනම එය වැළඳීමට සැලැස්වූහ. ලෝකතිස්ස රහතන් වහන්සේගේ මුළු ජීවිත කාලය තුල කුස පිරෙන්නට ආහාරයක් වළඳාගත් එකම අවස්ථාව එය විය. දිනක් අප මහා බෝසතාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වඩින සිටින අවස්ථාවේ එහි විසූ භික්ෂූන් කතා බහට රත් කරමින් සිටි කතාවක් මතයි විමසී. එහිදී ලෝකතිස්ස මහරහතන් වහන්සේ රහත් වීමට තරම් වාග්යවන්ත වූ කුස පිරීමට තරම් ආහාර නොලැබී මෙවන් අභාග්‍ය සම්පන්න තත්ත්වයකට මුහුණ දීමට සිදුවීම කුමක්ද යන ධම්සභා මණ්ඩපයේ මාතෘකාව විය. එවිට අප බෝසතාණන් වහන්සේ ලෝකතිස්ස මහරහතන් වහන්සේ
මෙම අබාධ්‍ය සම්පාද තත්ත්වයට පත්වීමට හේතු අතීත කතාව මෙසේ ගෙනහැරද පෙර එක් භවයක ලෝකතිස්ස හිමියන් භික්ෂුවක් ලෙස වාසය කළහ. උන්වහන්සේට උපස්ථාන කරන කුළුපග දායකයෙක්ද සිටියේය. එක් දිනක් රහතන් වහන්සේ නමක් එම ප්‍රදේශයට වැඩම කළ විට දායකයා උන්වහන්සේ කෙරෙහි පැහැති දානය පූජා කර ආරාමයට වැඩමවීමට ආරාධනා කළේ. නමුත් එතන වාසය කළ අනෙක් භික්ෂුවට තමාට ලැබෙන ප්‍රත්‍ය අඩුවේ යැයි සිතී රහතන් වහන්සේ කෙරෙහි දේශයක් උපදවා ගන්නා ලදී. පසුදින දායකයාගේ නිවසට වැඩි මෙම භික්ෂුව රහතන් වහන්සේ පිළිබඳ වංචාකාරී හැඟීමක් දායකයාගේ සිතෙහි ඇති කිරීමට උත්සාහ කළහ. නමුත් දායකයා මේ කිසිවක් ගණන් නොගෙන දානය පූජා කොට රහතන් වහන්සේටද ප්‍රණීත දානයක් සූදානම් කර යවන ලදී. නමුත් ආහාර රැගෙන ගිය භික්ෂුව දේශයෙන් ඒ දානය ගිනිගොඩක දමා නොපෙනෙන ලෙස විනාශ කළේය. රහතන් වහන්සේ කෙරෙහි දේශයෙන් උන්වහන්සේගේ දානය විනාශ කළ හේතුවෙන් එම භික්ෂුවට අනාගත ජීවිත ගණනාවක ආහාර නොලැබ දුක් විඳීමට සිදුවිය. අවසන් භවයේදී රහත් භාවයට පත්වුවත් පෙර කළ කර්ම විපාක හේතුවෙන් නිසි ආහාර නොලැබ මහත් දුකක් විඳින්නට සිදුවිය. මෙම කතා පුවතින් අපට ලබා දෙන ආදර්ශය නම් දේශයෙන් කුඩා කාර්යයක් කළත් එය තිගු සසර ගමනේ මහා දුකකට හේතු විය හැකි බවයි. මේ වගේ කතා තව තවත් නැරඹීමට අපේ channel එක like කරන්න, share කරන්න, comment කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා.